අයිබෝන් ඔයත් උසස් අධ්‍යාපනය සඳහා යුරෝපයේ දියුණුම රටක යන්න හීන දකින කෙනෙක්ද? විශේෂයෙන්ම කිසිම ඒජන්සියකට සල්ලි විනාශ කරන්නේ නැතුව, බොරු වලට අහු වෙන්නේ නැතුව, ඔයාම කොහොමද ස්ටුඩන්ට් වීසා එකක් හදාගන්නේ, කොහොමද ඔයා ඒ වීසා එක ගන්නේ, කොහොමද යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න කියන එක දැනගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන්. අද අපි කතා කරන්නේ ඩෙන්මාර්ක් වීසා එකක් ලබා ගන්න ආකාරය මුල සිට අගට සරලවම. ඩෙන්මාර්ක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා තෝරගන්න, ඒ කියන්නේ ඉන්දියාව, බංගලාදේශය, එතකොට නේපාල්, ඒ වගේ දකුණු ආසියාතික ස්ටුඩන්ට්ස්ලා ගොඩාක් තෝරගන්න රටක්. ඒ වුණාට මම දැක්ක ලොකුම දේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා හරිම අඩුයි ඩෙන්මාර්ක් වල. මොකද මං හිතන්නේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඩෙන්මාර්ක් කියන රට ගැන දන්නේ නැහැ. එහි තියෙන පහසුකම් ගැන දන්නේ නැහැ. ඉතින් ඒ දේවල් එක්ක මම ඇත්තටම දැකලා නැහැ අපේ ස්ටුඩන්ට්ස්ලා ඩෙන්මාර්ක් වල ඉන්නවා ගොඩක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ ඩෙන්මාර්ක් වල කොහොමද ස්ටුඩන්ට් වීසා එකක් කරන්නේ කියන එක ගැන. එහෙනම් අපි ඉස්සෙල්ලාම කතා කරමු ඩෙන්මාර්ක් ඇයි අපි ඩෙන්මාර්ක් තෝරගන්න ඕනි කියන එක. සාමාන්‍යයෙන් ඩෙන්මාර්ක් කියන්නේ ලෝකේ ආරක්ෂිතම වගේම ලෝකෙ සතුටින්ම මිනිස්සු ඉන්න රටක්. ඒ වගේම මේකේ තියෙන ලෝකෙ පිළිගත් විශ්වවිද්‍යාල හරහා ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශිෂ්‍යයෙක් විදිහට වැදගත්ම දේ අපිට සාමාන්‍යයෙන් සතියකට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙට පැය 90ක් වගේ වෙලාවක් අපිට වැඩ කරන්න පුළුවන්. ඒත් එක්කම අපි සම වැකේෂන් එක තියෙනවා. කියන්නේ ජූලි අගෝස්තු මාස 3ේදී ඒ මාස 3ේදී අපිට පූර්ණ කාලීනව වැඩ කරන්න අවසරයක් මේ ඩෙන්මාර්ක් වල තියෙනවා. මම ඉස්සෙල්ලා මේ වීඩියෝ එකෙන් කතා කරන්නම් අපි කොහොමද මාස්ටර් එකට ඩෙන්මාර්ක් වලට යන්නේ කියලා. අපිට ඩෙන්මාර්ක් වලට යන්න පුළුවන් බැචලර් එකට, මාස්ටර් එකට, එහෙම නැත්නම් PhD එකට. මම කතා කරන්නම් මාස්ටර් එකට කොහොමද ඩෙන්මාර්ක් වලට යන්නේ කියලා. සාමාන්‍යයෙන් මාස්ටර් එකට යද්දී නම් අපිට ඉස්සෙල්ලාම තියෙන්න ඕනි බැචලර් ඩිග්‍රී එකක්. දැන් අපේ බැචලර් ඩිග්‍රී එක ජෙනරල් එකක්ද ස්පෙෂල් එකක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔයාට හොන්ස් එකක්, ඒ කියන්නේ හොඳ GPA එකක් තියෙනවා නම්, ස්පෙෂල් එකක් තියෙනවා නම් ස්කෝලර්ෂිප් එකක් ගන්න එක හරිම ලේසි. මොකද ඩෙන්මාර්ක් වල ස්කෝලර්ෂිප් වර්ග කීපයක් තියෙනවා. ඩැනිෂ් ගවර්න්මන්ට් එකෙන් දෙන ඩැනිෂ් ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් එක තියෙනවා. ඒ වගේම යුනිවර්සිටි වලින් දෙන යුනිවර්සිටි ස්කෝලර්ෂිප් වෙනම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්න ඕනේ IELTS හරි PTE හරි එක්සෑම් දෙකක්. IELTS කරනවා නම් ස්කෝර් එක 6.5 වලට වඩා වැඩි වෙන්න ඕනි. අනිත් එක ඩෙන්මාර්ක් වල තියෙන හොඳම දේ වෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් ඒ වගේ රටකට යනවා නම් අපි ලොකු ෂෝ මනි එකක් පෙන්නන්න ඕනේ. සමහර රටවල් වලට අපි කෝටියක් විතර පෙන්නන්න ඕනේ. අඩුම ලක්ෂ 50ක් සමහර රටවල් වල. ඒත් ඩෙන්මාර්ක් වලදී අපි ෆස්ට් සෙමස්ටර් එකේ කෝස් ෆී එක ගෙවනවා නම් ෂෝ මනි පෙන්නන එක අවශ්‍ය නැහැ. මොකද ඩෙන්මාර්ක් ගවර්න්මන්ට් එකෙන් එයාලා විශ්වාස කරනවා මේ ළමයි කෝස් ෆී එක ගෙවලා තියෙන්නේ මේ ළමයිගේ මූලික පරමාර්ථය ඉගෙන ගන්න එක කියලා. ඊට පස්සේ අපි මාස්ටර්ස් එකට ඇප්ලයි කරනවා නම් අපිට යුනිවර්සිටි 4ක් තෝරගන්න පුළුවන්. ඒ යුනිවර්සිටි 4ට දාලා ඉවරලා යුනිවර්සිටි 4ෙන් එකක් තමයි අපිට එන්නේ. ඒ තේරෙන යුනිවර්සිටි එකෙන් ඔෆර් ලෙටර් එක ගත්තට පස්සේ අපිට මෙහෙ ඉඳන් වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ෆින්ලන්ඩ්, ස්වීඩන් වගේ යනවා නම් අපි අනිවාර්යෙන් ඉන්දියා යන්න ඕනි බයෝමෙට්‍රික් දෙන්න. එහෙත් ඩෙන්මාර්ක් වලට එහෙම නැහැ. ඩෙන්මාර්ක් වලදී අපේ ලංකාවේ තියෙන VFS Global කියන ඒ ආයතනය හරහා අපිට අපේ වීසා සබ්මිට් කරලා ඒක තුලින් අපිට අපේ බයෝමෙට්‍රික් දීලා අපේ රෙසිඩන්ට් පර්මිට් එක හදාගන්න අපහු ඩෙන්මාර්ක් වලට ගිහිල්ලා අපිට එහෙදි බයෝමෙට්‍රික් දීලා අපිට එහෙදි රෙසිඩන්ට් පර්මිට් එක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෝස් ෆී එක ගැන කතා කරද්දී සාමාන්‍ය සෙමෙස්ටර් එකකට යුරෝ 4000ත් යුරෝ 8000ත් අතර කෝස් ෆී එකක් යනවා. ඒ කියන්නේ කෝස් එකෙන් කෝස් එකට MSc එකක් ඔයා කරනවා නම් ඔයා
IT ඉංජිනේරින් සයන්ස් වගේ MSc එකක් කරනවා නම් ඒකේ course fee එක සාමාන්‍යයෙන් වැඩි. එතකොට ආර්ට් වගේ මොකක් හරි MSc එකක් කරනවා නම් ඒකේ course fee එක අර courses වලට වඩා සෑහෙන අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යුරෝ 4000කින් වගේ අපිට පුළුවන් එක සෙමස්ටර් එකක් කරගන්න. ඉතින් මම මේ කිව්වේ හරිම පොඩි විස්තර ටිකක්. මේ ගැන තව විස්තරාත්මක වීඩියෝ ඉදිරියට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මම හිතනවා මේ තොරතුරු වැදගත් වුණා කියලා. එහෙම වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා මම ඉල්ලනවා ඔයාලගෙන්.